Arohara. 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 ඉස්සරහින් පේන ඔකන්ද මුහුද. ඔන්න කොහොමද ඉර උදා. කොහොමද මේක අපිට සාමි කෙනෙක්ගෙන් හම්බුණා වීර හැදෙනවා ඉර ගන්නයි යන්නේ ද වීර කෑ හැකි පැලෙන්න ආයිබෝන් කියලා පිළිගන්නවා හැමෝම මගේ රස්තියාද චාරිකාවට. ඔන්න මම අද සෝලෝ හයික් එකක් නෙමේ සෝලෝ ට්‍රැවල් එකක් යන්න අපි අද යන්නේ පාද යාත්‍රාව. දැන් ඉන්නේ ඔකන්ද දේවාලයකාව. දැන් වෙලාව 6යි. දැන් ගේට් එක ඕපන් කරනවා. එතනින් තමයි දේවාලය තියෙන්නේ. මෙතන දන්සලක් තිබ්බ අපි කෑවා එතනින්. ඒකේ මම වීඩියෝ එකක් දාන්න. මේ අද මම තනියම තමයි ආවේ. අඳුරන කට්ටිය නම් ගොඩක් හම්බුණා. මෙතන තමයි දන්සල තියෙන්නේ. උඩුබත් රතුබත් පරිප්පු අපඩම් තියෙනවා තව මොනවද මාළුවක් අල තියෙනවා. ඔන්න තියෙනවා අපේ බත් එක අල පරිප්පු පපඩම් සාම්බාර වගේ එකක් තියෙනවා නියමෙටම තියෙනවා. යාපනයේ ඉඳන් පාගමනින් එන වන්දනාකාරී දෙමළ ජනතාව විශාල ප්‍රමාණයක් මේ වෙද්දිත් ඔකන්ද දේවාලේ ඉන්නවා. වටේටම ඉන්නේ අය. ඉතින් තමයි ඔකන්ද දේවාලේ තියෙන්නේ. මෙතනින් යන්න පුළුවන් 6 වෙනකන් යන්න දෙන්නේ නැහැනේ. 6ට තමයි යන්න අවස්ථාව හම්බෙන්නේ. ඔන්න මගේ ජීවිතෙත් තිබ්බ ලොකුම ආසාවක් වෙච්ච පාද යාත්‍රාව පටන් ගන්නයි යන්නේ. නම් සාර්ථක ගමනක් යන්න පුළුවන් වෙන්න කියලා ප්‍රාර්ථනා හිතේ තියාගෙන යමු ඉස්සරහට. ඔන්න මේ පැත්තෙන් ඉර උදා වෙනවා. සපත්තු දාගෙන ආවට මඩ වගේ. මෙහෙ මේ කලින් වැස්ස තිබුණ නිසා කලපුවල වතුර ටිකක් තියෙනවා. ඒවත් බලමු පිට යනකොට කොහොමද තත්ත්වය කියලා. හිමුණොත් ආපහු සෙරප්පු දෙකට මාරු වෙන්න වෙනවා. සපත්තු දෙක ගලවගෙන තමයි යන්න වෙන්නේ. මෙතන ගල් තලාව තියෙනවා. මෙතනට පොඩ්ඩක් ගිහින් බලමු. ඉන්නවා වඳුර ගොඩක්. මෙතනට ගිහිල්ලා සපත් දෙක ආපහු ගලවගෙන පහළට එමු. එතන උදේම විව් එක බලන්නත් ඕන නිසා තමයි මම මෙහෙට ආවේ. මෙතන තියෙනවා පොඩි ලිඳක්. ගලෙන් හැදිච්ච හදිලා හෝ හදලා අම්මෝ සෑහෙන භයානක පාටයි. ඉන්න කොහොමද ලස්සන නියම වෙලාවට ආවේ. වෙලාව දැන් 6යි 10යි. මෙතනත් ලිඳක් තියෙනවා. මෙතන තියෙන පොඩි දේවාල වගේ. ඉස්සරහින් පේනවා පානම මුහුද. ඔකන්ද මුහුද. පානම නෙමෙයි ඔකන්ද. ඔය තියෙන්නේ. ඔන්න කොහොමද ඉර උදා. ඔන්න හොඳ ආරම්භයක්. නැගෙනහිර ඉර උදා වෙන එක ඉතින් කොහොමත් ලස්සනයිනේ. කුමන ගේට් එක ගාවට එනකන් ඊළ එතන වැඩ කටයුතු ටිකක් තියෙනවා කරන්න. ටික කරගෙන තමයි ඉස්සරහට යන්න ඕනේ. හරි අපි යමු එහෙනම්. සපත් දෙයක් ගලවගෙන ආපහු ගමන පටන් ගමු. මේ මම මේක විශේෂ අවස්ථා විශේෂ තැන් ගැන වීඩියෝ එකේ දාන්න. හැමදේම වීඩියෝ කරන්න බැරි වෙයි. මොකද දවස් 4-5කට බැටරි තියාගන්න ඕනේ. මොකද කිසිම charge කරන්න ෆැසිලිටි එකක් නැහැ. තියෙන පවර් බැංක් වලින්ම තමයි ප්‍රයෝජනයක් ගන්න ඕනේ. හරි ඔන්න ඉන්නවා වඳුරු හැමතැනම.
බියමු. ඔන්න සපත්තු ගලවලා බාර දෙකට මාරුණා. ටැංකි එකක් තියෙනවා වතුරෙන් යන්න. ඔන්න මේවා ටික වතුරෙන් පිරලා තියෙන්නේ. මෙන්න මුලින්ම පාදයාත්‍රාවට වන්දනාකරුවන්ට මේ කැලේ හරහා යන්න අවසර දෙන පළවෙනි දවස. අද 6:20. ඉතින් අද තමයි වැඩි පිරිසක් එකතු වෙන්නේ පාදයාත්‍රාවට. වතුර පාර මගහැරලා මේ පැත්තෙනුත් එන්න පුළුවන්. ඊට මම මේ පැත්තේම ආවා. මොකද තව කිලෝමීටර් 5ක් විතර දුරක් යනවා අර පැත්තෙන් ආවොත්. නේ ඉස්සරහා ලොකු පිරිසක් යනවා. ඔන්න දැන් අපි ඇවිල්ලා ඉන්නේ කුමන පිවිසුමට. එතනින් අපි ආපහු සපත්තු දාගෙන ඇතුල් වෙමු. මෙතන නම් සටහන් කරගන්න. කරගෙන තමයි ඇතුල් වෙන්න තියෙන්නේ. ලොකු පිරිසක් ඉන්නවා. ඔන්න මෙතනින් මේ යන හැමෝම රෙජිස්ටර් වෙන්න ඕනේ. අනිවාර්යෙන් රෙජිස්ටර් වෙන්න ඕනේ. නඩ එක්කෙනෙක් ආවොත් ඇති. යාගේ ID එකයි යන ගානයි විස්තරත් එක්ක රෙජිස්ටර් වෙන්න ඕනේ. මම දැන් තනියම නිසා මම ID එක දීලා රෙජිස්ටර් වෙන්න යනවා. එතන ලෙපර්ඩ් එකක් දාලා තියෙන චිත්‍රයක්. මොන ජාතික වනෝද්‍යානයේ කොහොමද දෙවියන් මේ කොටියන්ට ප්‍රසිද්ධයිනේ. ඔන්න රෙජිස්ටර් කරගෙන ආපහු මෙතනින් චෙක් කරලා බලනවා. B492 3යි. ආපහු එළියට යද්දි මේ විදිහටම චෙක් කරනවා. ඇතුල් වෙන ප්‍රමාණය සහ එළියට පිට වෙන ප්‍රමාණය හැමදාම ගණනය කරනවා. මෙන්න මේක තමයි අපිට දෙන අවසර පත්‍රය. පාදයාත්‍රාවේ ගමන් කරන බැතිමතුන් ගණනය කිරීම. සංගණනය කිරීම. අයියලා දෙන්නේ සෙට් වුණා. එයාලත් එක්කම තමයි මමත් දැම්මේ. ඒත් ලේසිනේ නැත්තම් කට්ටියම වෙන වෙනම දාන්න වෙනවනේ. ඔන්න මේ පැත්තෙන් තියෙන කලපුව. මෙතන තියෙන වැව. උන්තර වතුර පිරලා තියෙනවා මේ දවස්වල. ඔන්න අපිට හම්බුණා ආපහු කිරිබත් දන්සලක්. බතුත් කාලාවේ කිරිබත් දන්සලකුත් හම්බුණා. මොනවද? කිරිබත් එකකුත් ගත්තා. මෙන්න මේ ලස්සන වැව් විවිරින් දැන් අපි කනවා කිරිබත්. අරෝහරා කොහොමද ලස්සන? lamai kiri bah. Mau kayu ada. Ini nih kiri berarti kok metan patang aranta winadi kiya. Winadi isak kati keleda tuh lela. මේටිකට දාලා තියෙන ජරාව ගොඩ. ඔයාලා මතකනේ මම අපි කලින් වීඩියෝ එකක් කරා යාලා මේ පාදයාත්‍රාවෙන් පස්සේ ශ්‍රම දානයක් අපි කරා. ඒකෙදි කොච්චර කටගමින් ඉඳන් වරහනට යනකම් කොච්චර ප්‍රමාණයක් අයින් කරාද කියලා. මේ බලන්නකො මේ වෙද්දිම තත්ත්වේ. තව දවස් 15ක් තියෙනවා. තා ගන්න බෑ. හැම දෙයක්ම කැලේට. මේ පේනවනේ. කොච්චර පොඩි දුරක් තාම ආවේ.
කොහොමද මේක අපිට සාමි කෙනෙක්ගෙන් හම්බුණා වීර හැදෙනවා ඉර ගන්නයි යන්නේ ද වීර කෑ හැකි පැලෙන්න මේ වටේටම තියෙන වීරගස් මේ අවස්ථාව අපි මේ ගියාට මේක ඇත්තරම අවුරුද්දට එක වතාවක් විතර හැමෝටම ලැබෙන්නේ නැති හැමෝටම ලබා ගන්නත් බැරි විශේෂ අවස්ථාවක් මේ දේ වෙනුවෙන් විතරනේ යාළ කුමන කැලෑ මේ විදිහට විවෘත කරන්නේ පාගමනින් යන්න සෆාරි එක ඇවිල්ලා ගියාට මේ අත්දැකීම ගන්න බැහැනේ ඔන්න ඒකට තව විශේෂත්වයක් එකතු කරන්න අපිට හම්බුණා වීරත් දැන් අපි කමු වීර නියමයි මේ පේනවා පළ බර වෙලා තියෙන වීර ඔක්කොම මේ තියෙන අල්බේටි දිගටම ඔන්න අපි දැන් වීර හිම කාලා දැන් දුරක් මේ දැන් වෙලාව 7යි කාලයි මේ වෙනකොට සෑහෙන අවුව සැරක් තියෙන නැගිනේට අවුව ඉක්මනට උදා වෙනවා වගේම අවුව සැරයි මේ යන්නේ මේ එක එක සෞඛ්‍ය සේවා එක එක දේවල් සපයන්න යන රජයේ වාහන තමයි යන්නේ ගොඩාක් වයසක අයත් යනවා දමිලයි මඩකලපින් ඉඳන් යාපනින් ඉඳන් තර මගෙන් ඇත් වෙන අය ගොඩ දෙනෙක් යනවා හැමතැනම වීරගස් තියෙනවා මෙන්න මෙතනක් තියෙන වීරගස් මේ කට්ටිය කඩනවා වීර ඉති වෙන්න වීර කාලා ඉන්නේ ඔය වීර කන්න හරි මාස කෙනෙක් තමයි වලහ කියන්නේත් මම කියන්නේ කැලේ යද්දි වීරගස් ළඟට එහෙම වැඩිය යන්න එපා කියලා මුට ගොඩක් වෙලාවට මේ වයිතන් වලත් මේ යාළ කුමන කියන්නේ වලස් හොඳට ඉන්න තැන්නේ මෙහෙම නම් දැන් ඉතින් ලොකු පිරිසක් යන නිසා සත්තු එනවා අඩුයි අපි මේ ට්‍රැක් එකෙන් පිට යන්න හොඳ නැහැ මේ අපි යන්නේ කිලෝමීටර් 100ක් වගේ දුර දවස් කීපයකින් දවස් 4කින් කතරගමට ළඟා වෙන තමයි හිතාගෙන යන්නේ ඔන්න දැන් අපි ඇවිල්ලා ඉන්නේ යෝධ ලිප ගාවට මේ යෝධ ලිප කියන්න හේතුව මෙන්න මේ ලිපක පිහිටීමට මෙන්න මේ ගල් තුන පිටලා තියෙනවා ඔන්න තියෙනවා යෝධ ලිප මේ ගමන යන වන්දනා නඩ ගොඩක් වෙලාවට පේ වෙලා තමයි යන්නේ ගොඩක් වෙලාවට කියන්නේ බොහෝ වෙල දුරට පේ වෙලා තමයි යන්නේ මොකද මේ මස් මාළු කන්නේ නැහැ ඒකට හේතු කීපයක් තියෙනවා එක හේතුවක් තමයි අපි මස් මාළු කෑවොත් එහෙම අපෙන් පිට වෙන දාඩිය වලේ පිට වෙන ගන්ධයන් එක්ක සත්තුගේ හානි වෙන්නත් පුළුවන් ඒවලට ඒක දැන්ලා අපිට හානියක් කරන්නත් පුළුවන් ඒ වගේම කතරගම දෙවියන් වන්දනා කරන්න යන නිසා තාම භක්තියෙන් තමයි මේ ගමන යන්නේ මේ කිලෝමීටර් ගණනාවක් ගෙවාගෙන දාන්න බර අරගෙන දවස් ගාණක් කැලේ කිරිගල්බේ කැස්පෑ සංරක්ෂණ ඒකකේ තොරතුරු මධ්‍යස්ථානයේ තමයි එතන තියෙන්නේ දෙමළයි සින්දු හැමක් දාගෙන යනවා යාළුවගේ මහන් සිරිමා ගන්න මෙතනින් තමයි හැරෙන්නේ බඹරගස් තලාවට කිලෝමීටර් 8.5ක් තියෙනවා මෙන්න වැලි තියෙන ඒරියා එකට ආවා මේ බාන්න බාර දැක්වත් නැතුව මෙහාට යනවා අපිට මේ සපත්තු දාගෙනත් හරි අමාරුවෙන් යන්න එරෙනවා අනික වැලි වලට කැපෙන්න පුළුවන් වැලි ඉතින් සෑහෙන ඔරොත්තු දෙනවා මේ දේවල් වලට
ඔන්න අපි දැන් කලපුවට ආසන්න වෙලා ඉන්නේ. ගොඩක් තනකොළ වේලිලා ගිහින් නැහැ. වතුර ගතිය ටිකක් තියෙන නිසා. දවස් කීපයකට කලින් වතුර මෙහි අඩු කරා කියලාත් කීවා. වතුර ගොඩක් තිබිලා. මේ වන්දනා නඩ එන නිසා. පොඩි විවේකයක් අරගෙන කලපුවේ ඉස්සරහට යමු. නර පැත්තේ වතුර තියෙනවා. කුරුල්ල එහෙමත් ඉන්නවා පේනවා ඈත. කුළු හරක් ගිය අඩි. මේ සම්පූර්ණ ඕපන් ඒරියා එකක් තියෙනවා. මේ වගේ වතුර හිඳිලා ගිහින් තියෙන්නේ. හොඳ අවුවක් වැටෙනවා දැන්. අපි කලපුව මැද්ද යන්න තියෙන්නේ. අතනින් ගියොත් වතුර නිසා අපි මෙන්න මේ පැත්තේ පාරක් try කරන්න යන මේක. මං හිතන විදියට මේ බාගුරේ කලපුව. අන්න අතනින් පාලමක් තියෙනවා. යන්න පුළුවන්. වතුරෙන් යනවට වඩා පාලමෙන් යන එක කොහොමත් හොඳයි. මොකද කිඹුල්ලුත් ඉන්නවා. දැන් අපි කිලෝමීටර් 10ක් විතර දුරක් ඇවිල්ලා තියෙනවා. දැන් වෙලාව 8:20යි. 10ක් හෝ 8ක් අතර දුරක් ඇවිල්ලා ඇති. ලස්සන මල් జాතිය. සීතල හුලඟක් වැදුනා. හරිම සනීපයි හුලඟත් එක්ක. දාඩිය දාලා ඉන්නේ. හරි හුලඟ තිබුණ නැති නිසා දාඩිය පිට උනේ නැහැ නේ. හින්දා මහන්සි ගතිය ටිකක් වැඩි. මේ හරි ගැටලුවක් නැහැ. කලපුවෙන් එහාට කිඹුල්ලු ඉන්නවලු. ඒකයි මේ හරි නාන්නත් එපා කියන්නේ. එතන තියෙනවා ප්‍රථම ආධාර එකකයක්. මට පේන විදිහට තාම හදාගෙන යනවා. අද පළවෙනි දවසනේ. සමහරට මාරේ අවශ්‍යතාවය තිබුණත් ගන්නත් පුළුවන් ඇති. පොඩි විවේකයක් අරගෙන යමු. ඉස්සරහට. එක දිගටම සෑහෙන දුරක් ආව නේද? වතුර දෙනවා. බෝසර දෙකකින් වතුර දෙනවා මේ හැරියේ. අද මම තනියම නිසා මට හිතුණ තැනක විවේක අරගෙන මට හිතුණා මම යනවා. මට ඇත්තටම ආසාවක් තිබුණා සෝලෝ ගමනක් ගිහින් බලන්න. ඒක මේ වගේ තැනකම යන්න ලැබුණ එක ගොඩක් සතුටුයි ඉතින්. මේ ඉස්සරහින් පේනවා බාගුරේ බෝඩ් එක. Thank you. දාලා දෙනවා. Thank you. මෙහෙර තමයි අපි යන්න ඕනේ දැන්. පොඩි වෙලාවක් කොහේ හරි පොඩ්ඩක් ඉඳගෙන ඉඳලා එහෙම ඉස්සරහට යමු. නම පැත්තේ ගහක් කැටෙමු. මේ තියෙන්නේ බාගුර බෝඩ් එක. ඔන්න පැය 2කමාරක් විතර වගේ එක දිගට ඇවිල්ලා නැවතුණා පොඩි
විවේකයක් කරන් මහන්සිය ටිකක් අඩු කරගෙන යන්න. තන ගහන මොකද්ද දන්නේ? ඇහැල වගේ කොළ තියෙන ඇහැල නන් නෙමෙයි. ගාව නැවතුණා මේ පැත්තෙන් තියෙන බාගුරේ කලපුව. මෙතනින් ඔයාලට වතුර ප්‍රථමාධාර ඒ වගේ දේවල් ගන්න පුළුවන්. ඒවා අවස්ථාව හදලා දීලා තියෙනවා. හරි පොඩි වෙලාවක් ඉඳලා අපි යමු ඉස්සරහට. අද මම තනියෙන්නේ. කිසිම කලබලයක් නැහැ. ඔන්න බාගුරෙන් මම කනවා පොඩි චොකලට් එකක්. චොකලට් එකක් කාලා යමු හිමීට. දැන් වෙලාව 8:00යි වුණාට මාර සරක් තියෙන්නේ අවු. අපේ පැත්තට 11ට 12ට තියෙන අවු වගේ සරක් තියෙනවා මෙහෙ. ඔන්න බාගුරේ නැවතිලා පොඩි විවේකයක් අරගෙන දැන් ආපහු යනවා. මේස් දාගත්තා. මොකද දැන් දිගටම අවුව තමයි යන්න තියෙන්නේ. අවුව ගොඩක් සැරයිනේ. කැවිල්ලා අස්තිය චාරිකාවක් කියනට වඩා වන්දනාවක්. අපි ශ්‍රීපාද ස්ථානයට යනවා වගේ තමයි මේ දෙමළොදරිය මේ කතරගමට මෙහෙම පාද යාත්‍රාවකින් යන්නේ. හරිම භක්තියකින් ආදරයකින් තමයි මේ ගමන යන්නේ. මට දෙයක් කියන්න අමතක වුණා. මේ බාගුරේ මේ ස්ථානයේ දමිළ ජනතාව මේ එයාලා රාත්‍රී ගත කරන්න ඉන්න තැන නවාතැන් පළක්. දැන් ආපහු අපි ඇතුල් වෙන්නේ බාගුරේ කලපුවෙන් පස්සේ වනාන්තරයට. කුඹුක්කන් වහෙම නැත්තම් කුඩා කැපිලිත්තර තමයි දැන් අපි යන්නේ. ඔන්න බාගුවේ කලපුව පාස් කරලා යනකොට අපිට හම්බ වෙනවා වැව. කොහොමද ලස්සන. උකුස්සෝ ඉන්නවා සෑහෙන්න. උකුස්සෝ කිරල්ලු කුරුල්ල වර්ග ගොඩාක් ඉන්නවා. ඉන්නවා උකුස්සෙක් හෝ රාජාලියෙක්. කොමන කියන්නේ කොහොමත් කුරුල්ලන්ට කුරුල්ල බලන්න හොඳම තැනක්නේ ලංකාවේ තියෙන. තරම මාර නිදහස් ගමනක් මේක. ගොඩ දෙනෙක් ටෙන්ට් එහෙමත් අරන් යනවා. අපි නම් ටෙන්ට් අරන් ආවේ නැහැ. අපි කියන්නේ මම අපි කියලාමයි කියවෙන්නේ පුරුද්දට ටෙන්ට් අරන් ආවේ නැහැ. ස්ලීපින් බෑග් එකක් තියෙනවා. ස්ලීපින් බෑග් එක නම් ඉන්න බෑ මේ රස්නෙත් එක්ක. බලමු ඉටි කවරෙකුත් තියෙනවා. මේ වගේ කිඹුල්ලෝ ඉන්නවා. දැන් නම් පේන්නේ නැහැ. අවුව වැඩිනේ. ඉතල තියෙන මේ හැඩතල මේ සබාදාමේ තියෙන හැඩතල වලට සම කරන්න අපිට කිසිම නිර්මාණයක් වන්න හිතන්නේ කරන්න බෑ. ඒ තරම් පුදුම ලස්සනක්. අපි දැන් නිර්මාණය කරන ගොඩක් දේවල් වල හැඩතල නිර්මාණ කරන්නේ මේ සබාදාමත් එක්ක ආපු දේවල් වලින්නේ. ඒවයි ආభాෂය අරගෙනනේ දැන් ඔය කරන කෘතිම නිර්මාණ හැම දෙයක්ම කරන්නේ. බලන්නකො ලස්සන. එකින් එක ගහකට විශේෂ වූ අනන්‍ය වූ ලක්ෂණ තියෙනවා. මේවා ගමනක් යනකොට ඉතින් මේ පරිසර පද්ධති වල වෙනස්කම් ඒ වගේ දේවලුත් බලන්න පුළුවන්. දැන් මේ පැත්තේ මේ මානෙල් වර්ග තියෙනවා කීපයක්. එතන තියෙනවා දෙකක්. තව කුමුදු අති මොන හරි මලක් තියෙනවා. බලමු අපිට කිඹුලෙකුත් බලන්න පුළුවන් වේද කියලා හවස් වෙද්දී. ඔයාලා දන්නවනේ ඉතින් මගේ ආසම සතෙක් නේ කිඹුලා කියන්නේ. කොහෙද ගියත් කිඹුලෙක් දැක්කොත් පට්ට සතුටුයි ඉතින්. දැන් ගොඩ දෙනෙට හිතෙන්න පුළුවන් දැන් මෙහෙම මේ කැලේ යනකොට සත්තුන්ගෙන් කරදර වෙන්නේ නැද්ද? සත්තු එන්නේ නැද්ද කියලා. සත්තුත් ඉන්නවා කැලේ. උනට දැන් ලොකු පිරිසක් යනවනේ. එයාලා ලං වෙනවා ගොඩාක් අඩුයි. අපි කැලේ මේ ට්‍රැක් එකකින් අර කැලේට යන්න ගියොත් තමයි ගොඩක් වෙලාවට එයාලගෙන් අපිට හිසාවක් වෙන්නේ. අපි යාලට කරදරයක් නොකර අපේ පාඩුවේ අපේ ගමන ගියොත් අපි යන්නේ මේ වන්දනා ගමනක්. ඉන්නත් ඉතින් එයාලගෙනුත් අපිට කිසි කරදරයක් වෙන්නේ නැහැ. අපි මේ ගමන අත්‍තරම තනියම ඕන කෙනෙක්ට එන්න පුළුවන්. තනියම ආවට කොයි වෙලේකවත් තනි වෙන්න හොඳ නැහැ. ඒ කියන්නේ පිරිසක් එක්ක තමයි ගමන යන්න ඕන. ඔයාලට පේනවද බලන්න ඈතින් ඉන්න අලියෙක් වැවේ. අන්න ඔය ඉන්නේ. එයා නානවා.
ඔන්න කැලේ කොටසෙන් ඇවිල්ලා දැන් අපිට ආපහු කලපුවක් හම්බ වෙනවා. එහා පැත්තෙන් තියෙන්නේ මුහුද. අර පේන වැලි පරෙන් එහා පැත්තට තියෙන්නේ මුහුද. පුළුහරක් ඉන්නවනේ. අන්න ඉන්න පුළුහරකේ. ඈත ඉන්න පේනවද දන්නේ නැහැ. ඔන්නේ කලපුවත් පාස් කරගෙන ඉස්සරහට ආවා. වතුර තිබුණ නැහැ ලොකුවට පොඩි දිය පාරක් විතරයි තිබ්බේ ඒකට එන්න. නින්ද ගැටලුවක් උනේ නැහැ. ඔන්න ආයෙත් හම්බුණා මේ පැත්තේ වැවක් පහලින් තියෙනවා කලපුව. කලපුව දිගේ තමයි අපේ පාර වැටලා තියෙන්නේ. ආයෙත් එලිමහන් කොටසක යන්න තියෙන්නේ. අවුව ගොඩක් සැරයි දැන් වෙලාව 9:40යි. පොඩ්ඩක් නැවතිලා ස්කාෆ් එක බෙල්ලට දාගෙන ගියොත් හොඳයි කියලා හිතනවා. අවුව සැරයි. සැරයි ඒ වගේ මන්න දැනුත් ඉන්න කුළුහරක් නාරේ. අවුව සැරයි වගේම කකුල්ට සපත්තු අස්සට වැලි ගිහිල්ලා ටික අයින් කරගෙන යන්න ඕනේ. මේ ගහ යටින් පොඩ්ඩක් නැවතෙමු. ඔන්න මම පොඩ්ඩක් නැවතිලා වතුර ටිකක් එහෙම බීලා නියම හුලඟක් එනවා. මහන්සිය නැති වෙලා යනවා ඉතින් හුලඟත් එක්ක. බෑග් එක අද ගොඩක් බරයි. කෑම තියනවා, ඇඳුම් හැමදේම මේකේ තියෙන. ස්ලීපින් බෑග් එකක් තියෙනවා. ඒ නිසා න බලන්නකො ලස්සන අහසේ. හුලඟත් එක්ක බලාකුළුත් වේගින් ගහගෙන යනවා. ඔන්න ආයෙත් අපි ගමන පටන් ගමු. ටික වෙලාවක් හිටියා වතුර ටිකක් එහෙම බීලා. සෑහෙන අහුවක් වැටෙනවා දැන්. මේ පාරෙන් තමයි යන්න තියෙන්නේ. එන්නෙම ඉතින් වතුර හිඳිලා යනවා. සත්තුන්ටත් බොණ්ඩ ඉතුරු වෙලා තියෙන මේ පේන වතුර පොඩ්ඩ තමයි ඉතින්. තව ටික දවසක් යද්දී ඔය ටිකත් හිතෙනවා. දැන් ගොඩක් අර වන්දනාකරුවන් ප්‍රමාණය අඩුයි. එයාලා අතන බාංගුරේ නැවතුණානේ. එයාලා ගොඩක් වෙලාවට නවතින තියෙන තැන් යාපනයේ ඉඳන් එන අය නම් ගොඩක් දුරට නවතිනවා හැම තැනකම වගේ. කිලෝමීටර් 10ක් 12ක් තමයි දවසකට එයාලා ගමන් කරන්නේ. ඔන්න දැන් වෙලාව 10:05යි. ඒ වුණාට මාර අවුවක් තියෙනවා. කියන්නේ සෑහෙන 12ට දවල් 12ට වගේ සෑහෙන ලොකු අවුවක් තියෙනවා. මෙන්න තියෙනවා අලිබෙටි තියෙනවා හැමතැනම වගේ. මම සෑහෙන ඉස්සරහට ඇවිල්ලා ඉන්නේ. කීප දෙනෙක් එනවා පිටිපස්සෙනවා. හවස 3ට කලින් අර කුරුල්ල නරඹන කුල්න ගාවට ගියොත් ඇති. එතනින් 3න් පස්සේ යන්න දෙන්නේ නැහැ. මොකද ඊට පස්සේ සත්තු එළියට එන වෙලාව ඒ නිසා. අපිට ඊට කලින් යන්න පුළුවන්. ඔන්න. ඔයාලත් යම් මාත් එක්ක පාද යාත්‍රාව. අද තමයි මගේ නියම රස්ತೆ ආදුව තියෙන්නේ. බලන්නකො දැන් මේ අවුවේ පොඩ්ඩක් නැවතුනම පට්ට සනීපයක් තියෙනවා. ඔන්න ඉස්සරහින් හම්බෙනවා තවත් කලපු කොටස. මේකත් පාස් කරගෙන යන්න ඕනේ. බලන්න ලස්සන.
සීතල උණකක් එනවා කලපු හින්දා. වතුර තියෙනවා මෙහෙ නෑ හොඳට. ඔන්න මම පොඩ්ඩක් නැවතුණා මේ පළු ගහ යට. පළු ගහ යට රෙලා පොඩ්ඩක් වැව දිහා බලාගෙන ඉඳලා මහන්සි නිවාගෙන යමු ඉස්සරහට. අන්නෝ තියෙන ලස්සන කුරුල්ලන්ගේ රෑහියන්ගේ සද්ද ඇහෙනවා. මේ කෙළවරෙන් කලපුවට එහා පැත්තේ මුහුද පේනවා. අවුවත් එක්ක හරි මහන්සි. ටික වෙලාවක් ඉඳලා අපව ගමන පටන් ගමු. මෙන්න නැවතත් මද විරාමයකින් පසු රස්ති අදු චාරිකාව. ඔන්න වීර හෙවනේ වීර නෙමෙයිනේ පළු හෙවනේ ඉඳන් අපහු යන්න. පොලිසිය කට්ටිය යනවා. ආමි පොලිස් නේවි එයාලා තමයි ඉතින් මේක මේ දවස්වල ලොකු දෙයක් කරන්නේ මේ වන්දනා නඩවලට වන්දනාකරුවන්ට සංචාරකයන්ට වතුර නවාතැන් පහසුකම් ඒ තැන්වල ආරක්ෂාව ඒ හැමදේම බලන්නේ එයාලට අපි ඉතින් ස්තුතිවන්ත වෙමු. මේ වගේ අත්දැකීමක් ගන්න අපිට හුලඟත් එක්ක ඇහෙනවත් දන්නේ මේ වගේ අත්දැකීමක් ගන්න අපිට මේ එයාලා හින්දා තමයි ඉතින් ලේසි වෙන්නේ. අවස්ථාව හම්බෙන්නේ. ඔයාලට පේනවද මෙන්න මාළු ඉන්නවා. චූටි මාළු රංචුවක්. ඔන්න මං ආයෙත් කනවා වීර. ඔන්න හම්බුණා කෝප්‍රල් කටු ගහක්. බලන්න කොහොමද කටු කියලා. එනවා සුපිරියට. මේ පැත්තේ පොඩි විල්ලුවක් වගේ තියෙන්නේ. කරඹ ගස් තියෙනවා. ඔයාලට ඇහෙනවද දැන් කුරුල්ලන්ගේ සද්ද එහෙම ගොඩක් වැඩි. ආගෙන ඉන්නකො. කුලඟත් එක්ක ඇහෙනවද දන්නේ නැහැ. ඉස්සරහ තමයි තියෙන්නේ කුරුළු නැරඹුම් කුළුණ. බර්ඩ්ස් වොචින් ටවර් එක තියෙන්නේ මෙන්න මෙතන. ඉතින් නැගලා බලමු මොකද පේන්නේ කියලා. එතනින් තුනෙන් පස්සේ යන්න දෙන්නේ නැහැලු. ඉස්සරහට. අපි නගිමු කුළුණට. නැගලා බලමු. මේ තියෙන වතුර පාරවල් වලට බහින්න හොඳ නැහැ මොකද මේ වගේ කිඹුල්ලු ඉන්නවා. මේ ගොඩක් තැන් වල ඉතින් කිඹුල්ලු ඉන්නවානේ. අවශ්‍ය අවධානමක් ගන්න හොඳ නැහැ. ළඟදී වතුර වැඩි වෙච්ච පාටක් තමයි පේන්නේ. මේ තමයි කුමන විල්ලුව. ලොකුවට පේනවා. මේ විල්ලුවේ තමයි කුරුල්ල ගොඩක් ඉන්නේ. නිවාරෙන් කිඹුල්ලු ඉන්න පුළුවන් ඒක. අවසර තමයි බලන්න පුළුවන්. මෙතන ඉඳන් බලන්න පුළුවන් කුරුල්ල ගැන තමයි මේ බෝඩ් වල දාලා තියෙන්නේ. ඔන්න පියවියසට නම් පේනවා කුරුල්ල ගොඩක්. කැමරාවට නම් පේන එකක් නැහැ. ගොඩක් ඈත තමයි ඉන්නේ. අනික දැන් ඉරේලිය ගොඩක් වැඩි නිසා කොහොමත් පේනවා අඩුයි. එයාලා එළියට එන්නෙත් නැහැ මේ වෙලාවට. කුමන විල්ලුව ළඟ ඉඳන් කිරිබත් කෑල්ලක් තිබ්බ එකත් කාලා රටේ ඉඳි කාලා වතුර බීලා ආපහු පිටත් එන්න යන්නේ දැන් මැණික් ගන්තොටට. මැණික් ගඟේ කඳුළු භූමියට යනකම් අපි අද නවතින්න හිතාගෙන ඉන්නේ මං එතන.
කිලෝමීටර් 2ක් වගේ තියෙනවා මෙතන ඉඳන්. කුරුල්ල ටිකක් අඩුයි මේ දවස්වල. යමු ඉස්සරහට. මෙතන ගහලා තියෙනවා කුමන විල්ලුව කියලා. මේ වතුර තියෙන නිසා මේ හොඳ හුළඟක් තියෙනවා, සීතල හුළඟක්. එංගට මාර සනීපයි. කලින් අපි ආවේ සෑහෙන අවුවේ තියෙන හරියකනේ. විල්ලුව වටේට කරකිලා තමයි යන්න තියෙන්නේ. ඔන්න මට හම්බුණා ඔකුස්සේගේ පිහාට්ට. පිහාට තියෙනවා ගොඩක් වැටිලා මේ හැරි. පිහාට්ටත් ගහගත්තා. මම තාම ඉන්නේ කුමන විල්ලුවේ. මේක මාර ලොකුයි. තෙමෙන්නත් තුනා ටිකක් අතරින් එන්න ගිහිල්ලා එන්න විදියක් නැහැ. මේ බෝකොලත් වතුර වැඩි. සෑහෙන ලොකුයි. සෑහෙන ලොකු හුළඟකුත් තියෙනවා. ටිකක් ඉස්සරහට යනකම්ම තියෙනවා. වලාකුළු වල හැඩ බලන්නකො. කේක විදිය ලොකු ඒරියා එකක් පේනවා මේ හරියට. ඔන්න අපි දැන් ඇවිල්ලා ඉන්නේ කුඩා කැබිලිත්තට. කුඩා කැබිලිත්ත දේවාලය. මේ හැමදේම තියෙන්නේ මෙන්න මෙතන. ඒකට අපි දැන් දැන් තියෙන කුඹුක්කන් ඔය එකෙන් එකට වෙලා තමයි එහා පැත්තට යන්න ඕනේ. කට්ටිය ටිකක් ඇවිල්ලත් ඉන්නවා. එතන තියෙනවා දන්සලක්. සලින් බීලා යමු. බලමු මොකද කරන්නේ කියලා. වතුර නම් හොඳටම වැඩි එකකේ. ඔන්න අපි ගොනවා chai tea එක. කාඩමම් ටී කියලා ගහලා තියෙන්නේ chai එකක් වගේ තමයි රස. මේ වෙලාවට ඉතින් ඔන්න කාඩමම් ටී එකක් දීලා යනවා ඉස්සරහට. මෙතනත් කට්ටිය කැම්ප් කරලා තියෙනවා. දැනටමත් ටෙන්ට් ගහගෙන ඉන්නවා. දේවාලේ වැඳලාම ගඟෙන් එකට වෙන්න කියලා බැලුවේ. ගඟෙන් එකට වෙලා අද නවතින්න තමයි අපි හිතුවේ. දේවාලෙත් වැඳලා පන්සල හාමුදුරන් වැඳලා ඔන්න කුඩා කැබිලිත්තත් වැඳලා හාමුදුරන්ටත් කතා කරලා අපි දැන් මේ පැත්තෙන් එකට වෙන්න වෙනදට නම් අද මේ පාරේ යන්න බෑ. වතුර වැඩි නිසා මේ පැත්තෙන් තමයි යන්න වෙන්නේ වටෙන්. මේ කුඩා කැබිලිත්ත වගේම විශේෂ තැනක්, ගොඩක් ගෞරව ආදරයෙන් වන්දනාමාන කරන තැන. කැබිලිත්තට යන්න කලිනුත් මෙහෙ ඇවිල්ලා තමයි යන්නේ. එතන තියෙනවා හොස්පිටල් එක. වෛද්‍ය සායනයක් තියෙනවා. ඔකඳින් කුමන ජාතික වනෝද්‍යානයට ඇතුල් වෙනකොට අපිට දෙන පාස් එක අපේ විස්තර සටහන් කරලා දෙන කොලේ මෙතනින් ආපහු චෙක් කරලා අරගෙන තමයි එළියට යවන්නේ. වතුර වැඩි නිසා තමයි මේ වටයක් යන්න වෙලා තියෙන්නේ. නැත්තම් අතනින් ඉක්මනට යන්න පුළුවන් වෙනදට. අද ගොඩක් වතුර වැඩි. බලමු මගේ පළවෙනි අත්දැකීම කොහොම වේද කියලා. තනියම ඇවිල්ලා ගමනක් එන්න පුළුවන් කියලා අද තමයි තේරුනේ. හැමදේම අත්විඳලා බලන්න ඕනේ නේ. වන්න ඔය පරිසරය ලස්සන කොළ පාට. අපේ මූණු ගැන නම් හිතන්න එපා, කළු වෙලා තියෙන්නේ. සුපිරියට. ඔන්න දැන් අපි යන්නේ. ගඟේ එක කොටසකින් එකට වෙලා තව කොටසක් තියෙනවලු මේ මල්ලිලා කිව්වේ. මෙතන ලොකු වතුරක් නැහැ. Ini kaya.
ඔව් බායිනි කුඹුක්කන් ඔය කියන්නේ අයියේ කුඹුක් ගස් තියෙන දෙපැත්ත. ඒකට වතුර සීතල වෙන්නේ නැද්ද? අඩෝ ෆොටෝයක් ගන්න ඕනේ බා. ඉසුරු. නේ. බලපන්. බිරියානි ටිකක් අදින්න යන්න. ඔන්න අපි එක කොටසකින් ඒකට වෙලා දැන් තව කොටසක් තියනවලු. මෙන්න අලි යන තැනක් මෙතන. අලි බැටි දිගටම. සුප්පිරි කැලෑල්ලක් හම්බුණා. ඉන්න මෙතන ඉත්තෑවෝ ඉන්නව වෙන්නේ නැති. ඉත්තෑවෝ හාරලා වගේ ගුල් තියෙනවා. ඔන්න අනිත් කොටසට ආවා. දැන් මෙතනින් ඒකට යන්න තියෙනවා. පෙරත් පට්ට ලස්සන තැනක්. කුඹුක් ගස්මයි තියෙන්නේ. කුඹුක්කන් ඔයනේ. ඔන්න අපි ගඟෙන් ඒකට වෙන්න යන්නේ. නෑ වගේ පර්ස් එකත් එක්ක දාගත්තේ. අඩෝ හොඳට. අම්මා බර. අය. හොඳ නෑ නේද? ඒ බෑග් එකට මේක මෙච්චර මේ මම යන්න. අරඩ මම බෑග් එකේ මෙච්චර බර වෙනවා. බර නෑ උඩට මාර බරක් තියෙන්නේ බා. යම. Boleh. Pi. Pakai aku kan paling. Gol ini udah ridena. Terus gol lagi nih. Terus pergi garai wala. Ayo. Terus gol lagi. Nah, jadi kan dah tahu ah. Oh nih. නාන්න නියමයි නේ. නාන්න බලන්න. නානවා කියන්නේ මතන් ගොඩ වෙන්නේ හවස 4ට 5 වෙනකම් මම නම් ඒ අර පූල් එක වැස්සා වගේ සීන් එකක් තියෙනවද බං? අම්මලා කට්ටියම ළඟ ඉන්නේ නේ. පීරිය. රොටි ගන්න. ඉන්න කොහමද වතුර පැහැදෙන්නේ? වතුරේ කට්ටියක් කරා මම ඉස්සරහට අනු ඉන්නවා දැක්කේ. බෑග් එකේ තමයි බර. මේ බං ගෙවල් වලට වෙලා දින දෙකක් කාලා වැඩක් පලක් කරගෙන කීයක් හරි හම්බ කරන් ඉන්න වෙනකොට අපිත් ඉනවා නේ බං. ඈ නීලා කිය? එහෙම හරියනවා. ඔබ හිතනකො. ඉන්නේ කියන්නේ. ඇයි? ඉතියාකෝ. අනිත් උණුත් ඉස්සන්නේ. නෝ බං. ඒ බේ දිය බරි. ඔන්න අපි ආවා. ඒ කිඹුලෙක් ආවත් ඔච්චර තමයිද? ඔන්න අපි ආවා. උඩට. ඔන්න අපි නාන්න කියලා යන්නේ. ඔන්න අපි ඒකඩුන තැනින්මයි නාන්න යන්නේ. නාලා එහෙම අපි නවතින තැනක් බලමු. අලියෙක් ආව එහා ගොඩට. දැන් තමයි කට්ටිය ඔය කලබලලා ඉන්නේ. හරි නාලාවිලා වීඩියෝක් දාන්න. මොකද මේක ගෙනියන්න බෑ මීඩියා මොඩ් එකත් එක්ක නිසා. One eternity later. ඔන්න දැන් වෙලාව 5:52යි. අපි දැන් ඉන්නේ කුඹුක්කන් ඔය ඉවුරේ. අපි ඒ ගොඩ වෙලා මෙන්න මෙතන තමයි ඉන්නේ. මේ ආමිගේ පොයින්ට් එකක් තියෙනවා. එතනම තමයි. මට සෙට් වුණා මලීෂා මල්ලිලා. එයාලත් එක්ක තමයි අද රැ ඉන්නේ. කියන ගමන් ඉන්නේ. මොනවද මල්ලියා දුයන්නේ? පරිප්පුයි සෝයා මීටුයි බතුයි. චිලි පේස්ට් එකක්. ඔන්න කොහොමද ලොකේෂන් එක?
ඔන්න අපේ රෑ කෑම එක ලෑස්ති කරලා තියෙන අපේ චෙෆ් මලීෂා. කොහමද? රසම රස පරිප්පුවක් තියෙනවා. චිලි පේස්ට්. මේ 3 දෙනා මම නෙවෙයි. මේක අපේ අම්මා නීලක ඉසුරු සමග මලීෂා කෑම රෑට. ඉන්න අපේ සෙට් එක. බුක් ලයිට් ලයිට් version එක. කුඹුක්කන් ඔය අසබෙඩ ගෙම්බොත් සමග ගෙම්බොත් යන හැම ඔය ගෙම්බුන ගෙම්බි කරිය කොයි ගෙම්බි කරිය කොයි පන බයින්නේ ගෙම්බි පණේ කියලා. අයියා කන ඔයා කනවනේ කලවම් කරන්නේ නේද මේ රහ පාට අයියා. පාට විතර නෙමෙයි රහයිනේ. ලුණු විතරයි පොඩ්ඩක් වැඩි. ඔව්. කෙන්ද පෙරලෙනවා කියලා මලේසියා මේ ලුණු දානවනේ. ඒ මචං කෙන්ද පෙරලනවා රේට කෙන්ද පෙරලෙනට බං බට ඒක හොඳකට මොකක් හරි කරන්න ගිහින් උඹලා මේ කෙමක් බා ඔන්න කන්නයි යන්නේ. කොහොමද කෑම එක? නයිස් සීෆුඩ් කද්දි කන්න ඕනේ කට පිරෙන්න හරිද අනිවාර්යයෙන්. මෙමොල් දැල්ලෝ සුපිරියා අර මචං නියම. ඉස්සෝ මචං අර ඉස්සෝ කනකොට මචං අර එනව නේද දැන් අර බාබිකියු ලයින් එක නිකන් මේ ලයින් එකේ තියෙන එක පිරියා ඒ මචං පිරියා මෙන්න අපි කාලා බලන් ගෙම්බෙක් හම්බෙමු. එක කටක මේ ගමනේ සුන්දරම දුෂ්කරම වැඩිම දුරක් යන්න තියෙන කොටස අපි ඊළඟ කොටසෙන් ආරම්භ කරමු. එතකන් channel එක subscribe කරලා bell icon එකත් ඔබලා අපිත් එක්කම රැඳිලා ඉන්න අලුත් වීඩියෝ එකකින් ඉක්මනටම හම්බෙමු.